ආයිබෝවන් මේ ඔබ අදත් එක්වන්නේ OSJ TV එකකින් ගෙනියන තවත් වැඩසටහනක්. අද අපිත් එක්ක එකතු වෙලා තියෙනවා අපේ විපක්ෂ නායකතුමා. ආයිබෝවන් විපක්ෂ නායකතුමා. ආයිබෝවන් අනත වනම් අනේ මේ සභාපතිතුමා hina වෙන්න එපා එහෙම. මට පොඩ්ඩ ජපන් පුළුවන්. ඔයාට පුළුවන්ද ජපන්? ඔයාට බෑනේ. එහෙනම් කටවහන් ඉන්න මේ කැමරාමන් ඕක මේ දාන්න එපා ඈ. ඉතින් විපක්ෂ නායකතුමා මේන ප්‍රාදේශීය සභා ඡන්දෙට සූදානම්ද? ඔව් අපි ලෑස්ති. විපක්ෂ නායකතුමා මම දැන් ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න යන්නේ. මම මේ තරහණියක් ඒ ටික ලියාගන්නත් තියෙනවා. මොන් දැන් මම පළවෙනි ප්‍රශ්නේ අහන්න යන්නේ. මේ හාල් හිඟයට වග කියන්න ඕනේ කවුද? ඕන පොඩි එකකට ওই ප්‍රශ්නේ මොනවාදනේ ඕව අහන්න එපා. ඔකට ඉතින් උත්තරේ කුඹුරුනේ. ඒ නිසා කියන්නේ කුඹුරු තියෙන හින්දා තමයි මේ පිටරටින් අපිට හාල් ගේන්න බෑ. හාල් ගෙනාවොත් එහෙම අපිට ගසා ගන්න පුළුවන්. එහෙම මේ බෑනේ. එහෙම කරන්න බෑනේ. අපි ජීවත් වෙන්න ඕන. ඔයාලා මේ නිවේදකයෝ කියලා මේ ඔයාලට පඩියක් හම්බෙනවා. අපිට එහෙම හම්බෙනවා. විපක්ෂ නායකතුමා ඔයාලා වගේ කට්ටිය තමයි මේ රටට ඕන. ඉන්නකෝ අනිත් ප්‍රශ්නෙත් අහන්න. එතකොට විපක්ෂ නායකතුමා මගේ අනිත් ප්‍රශ්නේ මේක තමයි. දැන් මේ ලංකාවේ පොඩි ළමයි වැඩිහිටියෝ කියන්නේ ඒ කියන්නේ වයස් ભેදයක් ඇත්තෙම නැතුව මත්‍රකුසට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකට ඔයාලා දින විසඳුම මොකක්ද? මත්‍රකුස ඒ කියන්නේ මේ මත්ද්‍රව්‍ය ඒවා හොරෙන් විකුණනවා. ඒකට මොකද්ද තියෙන විසඳුම ඔයාලා? හොරෙන් විකුණන එකට මොකද්ද තියෙන විසඳුම? අයියෝ මේ ඕවා මොනවාද? අපි ඔය ළමයි ෆෝන් වලට ඇබ්බැහි වෙලා තියෙන එකට හොඳ විසඳුමක් අරන් තියෙන නිවේදකතුමා. මේකයි විසඳුම. දැන් ඔය ෆෝන් ඔය ඔක්කොම රජයට ගන්නවා. ඒවා මේ දෙමාපිය සද්දපත් දාම දෙමාපියන්වත් තරම් උසාවි දානවා. ඒක අරන් අපි ලැබ් කම්පියුටර් අනම්මන ඔක්කොම බෙදලා දෙනවා. එතකොට හරිනේ. අනේ තේ අල්ලන මල්ලි මේ තේ හරි කසිප්පු හරි ගෙන මේ අකා එක කතා කරන්න බෑ බා. මික්මන්ට තේ එකගෙන. හරි. අපි තේ එකක් බීලා පස්සේ කතා කරමු. මේ විපක්ෂ නායකතුමා මේ දැන් තේ හල්ලන මල්ලි තේ එක අරන් ඇයි තේ එකක් නැතුව මට ඔබතුමා එක්ක කතා කරන්න බෑ කොහොම මගේ ඔළුව කැරකෙනවා වගේ මේ ඔබතුමාලට ගොඩක් බුද්ධිමහිමේ තියෙනවනේ ඒ හින්දා මේ එයා තේ එක අරන් එනකන් අපි කතාවට බහිමු ඔබතුමාලා තින් කාර්ය බහුල මිනිස්සුනේ රටට වැඩ කරන්න තියෙනවනේ ඒ හින්දා අපි කරමු විපක්ෂ නායකතුමා දැන් අපේ වැඩසටහනේ කාල වේලාවත් ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. දැන් මගේ ඔළුවත් කැරගෙනවා. දැන් මම ඔයාගෙන් අහන අන්තිම ප්‍රශ්නේ මම කියන්නද? දැන් මේ දිවයිනේ මිනිමරු ඒ කියන්නේ ගන්න දෙයක් නැහැ. මරණවනේ දැන් මේ අවුරුද්දේ ඉවර මේ අවුරුද්දේ කොච්චර දිනවද මරණ? ඒකට විසඳුමක් ඔයාලා පස්සේ දිනවනේ. ඒක කියන්න. ඕන්නේ වේදකතුමා බොම් ප්‍රශ්න අහනවා. මිනිමරුන් නතර කරන්නේ කොහොමද? උන් ඉතින් ගෙනාවු අවශ්‍ය කොහොම හරි නැති වෙනවා. ඒක අපිම නා කරන්න. ඒක බලන්නකෝ අපේ තාත්තා බෝම්බ එකට අහු වෙලා මැරුණේ. හරි විපක්ෂ නායකතුමා කලබල වෙන්න එපා, අඬන්න එපා. ඕක තමයි ඉතින් ලෝක ධර්මයේ ස්වභාවය. ඒකනේ. දැන් මේ අලි ප්‍රශ්නෙට මොකක්ද තියෙන විසඳුම? ඒකට විසඳුමක් තියෙන්න බෑ ඔබතුමාලේ පක්ෂයෙන්. දැන් කැලේ ඉන්න අලි උන්ට ඉන්න බැරි හින්දානේ අපේ ගෙවල් වලට එන්නේ. මේකයි මගේ එකම විසඳුම. මේක ඒ කියන්නේ මට මුල 7ක් තියෙනවා. ඔයාලා දන්නවා මේකට විසඳුම මම විතරයි කල්පනා කරේ. අපේ පක්ෂේ වැඩමමනේ මේකයි විසඳුම. දැන් මේ කැලේ ඉන්න අලි ටික ගෙවල් වලට ගිහින් දානවා. ගෙවල් වල ඉන්න මිනිස්සු ටික කැලේට ගිහින් දානවා. ඊට පස්සේ ආයේ මොකුත් නැහනේ. කොහොමද මේ ගැටලුව? විසඳපු හැටි මම. පාරෙන්